මේ ඉන්නේ ඒ තමන්ගේ ගෑණියෝ මරපු මේ කොල්ලා. මූ තමයි තමන්ගේ ගෑණියෝ මරලා තියෙන්නේ. ඊට පස්සේ ගෑණි වෙන මිනිහෙක් එක්ක ගිහිල්ලා ජීවත් වෙනවා. එතකොට මූට නැවතේ ගෑණි ඕනි වුණා. මූ මොකද කරේ? පස්සෙන් ගියා එන්න කිව්වා. අන්තිමට ගේ ගෑණියාවේ නෑ. මූ කරේ පිහියක් අරගෙන ආවා. රතගාලේ හැංගිලා හිටියා. ගෑණිට මැරෙනකන් ඇන්නා. අන්තිමට ඌත් ගිහිල්ලා උගේ වාහනේ නැගගෙන ගිහිල්ලා වෙන ලොරියකට පැනලා තමයි මැරෙන්න ගිහිල්ලා තියෙන එක. ගිහිල්ලා මේක බලන උඹට තරහ ගිහිල්ලා උඹ ගැහුවොත් ගෑණිට පාරක් ඒ ගෑණි එකෙන් මැරුණොත් තෝ ජීවිතාන්තය දක්වා හිරේ යනවා. තොපිට කියන්න තියෙන්නේ තොපිලා දෙන්න අතර ප්‍රශ්න නම් තොපිලා දෙන්නට එකට ජීවත් වෙන්න වෙන තොපිලා දෙන්න වෙන් වෙයල්ලා. ගෑනු සමහර ගෑනු ඉන්නව හෙන මෝඩයි. හොඳට දන්නවා පිරිමියා මේ වගේ කියලා. හැබැයි ඌත් එක්කම හැමිනෙන්න යනවා. අන්තිමට උගෙන් ගුටි කාලා තමන්ගේ ජීවිතෙත් නැති කරගන්නවා. අවුරුදු 23ක් හිරේ ඉන්නවට වැඩිය මැරෙනක හොඳයි. මේ ගෝතයා මේ ගෑනියෝ මැරුවා කියලා මුට මොකද්ද ලැබුණේ? මුගේ ජීවිතෙත් තනිකර අපායක් වුණා මිසක් මුට කිසිම සැපදායක සතුටුදායක දෙයක් වුණේ නෑනේ. මෝඩ ගෝතයෝ වෙන්න එපා. එකට ජීවත් වෙන්න බැරි නම් වෙන් වෙයල්ලා. හරිද? උඹගේ හුලගක්වත් මට එපා, උඹගේ ඡායාවවත් මට පේන්න එපා කියලා, උඹේ හුස්මක්වත් මට වදින්න එපා කියලා වෙන් වෙයල්ලා. ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. අනිවාර්යයෙන්ම අවුරුදු 23ක් හිරේ ඉන්න ඕනේ මේ මිනිහා. සිය බිරිඳ ඝාතනය කළ තිසර වේරගල ජීවිතාන්තය දක්වා හිරගෙදරට. උඹගේ ගෑණි වෙන්නේ නැති. උඹගේ ගෑණි වෙන මිනිහෙක් එක්ක නම් දැන් ඉන්නේ. උඹේ ගෑණිගේ පස්සෙන් ගිහිල්ලා ඒ ගෑණිට කතා කරන්න එපා. එකපාරක් දෙපාරක් කතා කරපන් ආවේ නැත්තම් ඒ ගෑණියෝ මරන්න යන්නවත් බලෙන් ගන්නවත් යන්න එපා. වැඩක් නැහැ මචං. Sana Show, the people's YouTuber. ආයිබෝන් කොහොමද කතන්දරේ? තමන්ගේ බිරිඳව මරලා එකට ජීවත් වෙන්න බෑ. ප්‍රශ්න මේවා දරා ගන්න බෑ. එන්න තමන්ගේ නොහොක් කාඩු වැඩි, නොගැලකීම් වැඩි. ඒ නිසා දැන් වෙන් වෙන්නත් බෑ. කරන්න තියෙන්නේ ෂණික කෝපය අරගෙන බිරිඳව මරණ එක. සහ හස්බන්ඩ්ව නැත්තම් ස්වාමියාව මරණ එක. ඔන්න ඕක තමයි අද කාලේ වෙන්නේ. මම මේක කතා කරන්න හිතුවේ. සාමාන්‍යයෙන් අද මම එක්තරා නිවුස් එකක් දැක්කා. තමන්ගේ බිරිඳගේ බෙල්ල කපලා එහා පැත්තේ ගෙදර අසල්වැසි නිවසේ මිදුලේ දාලා ගිහිල්ලා තියෙනවා. හිතන්නකෝ මොන වගේ ඛේදජනක සිද්ධියක්ද. ඒත් එක්කම ඇයි මම අද මේ වගේ දෙයක් කතා කරන්න ගත්තේ? මම දැක්ක පිටරට අපේ සිංහල එක තරුණයෙකුට ජීවිතාන්තය දක්වා මරණ දඬුවම හම්බ වෙලා තියෙනවා. මෙන්න මේකයි කතන්දරය. හොඳට අහන්නකෝ. මේක හොඳට අහන්න. ශනික කෝපේ තියෙන අයට, කුකුල් කේන්තිකාරයන්ට මේක ගොඩක් වැදගත්. හරි. සිය බිරිඳ ඝාතනය කළ තිසර වේරගල ජීවිතාන්තය දක්වා හිරගෙදරට. එක්සත් රාජධානියේ වේල්සි සිය බිරිඳ වූ නිරෝධා කල්පනී නියුන් හැල්ල මහත්මිය ඝාතනය කිරීමට වරද පිළිගත් තිසර වේරගල නැමැති ශ්‍රී ලාංකිකයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට වේල්සි නිව්පෝර්ට් මහාධිකරණය අද නියම කරා. විත්තිකරුට සිර දඬුවම නියම කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කළේ ඔහු අවම වශයෙන් වසර 23ක් හා මාස 9ක් සිය දඬුවම අනිවාර්යෙන් ගෙවා දැමිය යුතු බවත් එම කාලය අවසානයේදී ඇපීල් කමිටුවකට ඉදිරිපත් කිරීමෙන් පසුව ඉතිරි සිර දඬුවම් කාලය පිළිබඳව තීරණය කරන බවත්ය. ඒ කියන්නේ අනිවාර්යෙන්ම වසර 23ක් අනිවාර්යෙන් මේ හෙට අවුරුද්දෙන් දෙකෙන් බෑ. අනිවාර්යෙන් වසර 23ක් සිර දඬුවම් විඳින්න ඕනේ. තේරෙනවද? අනිවාර්යෙන්ම අවුරුදු 23ක් හිරේ ඉන්න ඕනේ මේ මිනිහා. ඒක තමයි මේ කියන්නේ. ඊට පස්සේ තමයි අපීල් එක දාලා ඊට පස්සේ මොකද්ද කරන්න කියලා බලන්න පුළුවන්. නඩු විභාගයේදී හෙළිදරව් වූ කරුණු අනුව 2017 වසරේදී විවාහ වූ යුවළ 2017 වසරේ 2017 තමයි මේගොල්ලෝ විවාහ වෙලා තියෙන්නේ. මේ යුවළ 2022 සැප්තැම්බර් මාසයේදී උසස් අධ්‍යාපනය සඳහා මෙරටට පැමිණ තිබුණි. ඉදිරිපත් වූ සාක්ෂි අනුව යුවළ අතර වරින් වර බහිම්බස් වීම සිදු වී තිබුණි. අවසාන කාලයේදී නිරෝධා සහ තිසර වෙන්වෙන්ව ජීවත් වී ඇති අතර මියගිය නිරෝධා ඇය සේවය කළ සාත්තු සේවා ආයතනයේම පුද්ගලයෙකු හා ප්‍රේම සම්බන්ධතාවයක් පටන්ගෙන ගොස් තිබූ අතර ඇය මිය යන විට ඔහුගේ නිවසේ වාසය කර තිබුණි. විත්තිකාර තිසර කිහිප වතාවක්ම ඇයට නැවත පැමිණෙන ලෙස ඉල්ලීම් කර තිබූ අතර ඇය ජීවත් වූ නිවසේ රතගාලේ කිහිප වතාවක්ම සැරිසරනු දැක තිබුණි. අපරාධය සිදු වූ දින උදෑසන සුපිරි වෙළඳසැලකට ගිය තිසර එයින් පිහියක් මිලදී ගෙන ඇති අතර අපරාධය සිදු වූ දින උදෑසන සුපිරි වෙළඳසැලකට ගිය තිසර එයින් පිහියක් මිලදී ගෙන ඇති අතර පෙරවරු 5 පමණ වන විට ඇය ජීවත් වූ නිවසේ රතගාලේ රැක සිට මෙම ඝාතනය සිදු කර ඇත. ඝාතනය වූ නියුන් හැල්ල මහත්මියට පිහියැනුම් පහර 8ක් පමණ එල්ල කර සිය මෝටර රථයේ නැගී එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර
අතරමඟදී ධාවනය වන ලොරි රථයකට පැන සියදිවි හානි කර ගැනීමට තැත් කර තිබුණි. නමුත් සුළු තුවාල ලබා ජීවිතය ගලවාගත් සැකකරු පොලිසිය විසින් එම ස්ථානයේදීම අත්අඩංගුවටගෙන රෝහල් ගත කර තිබුණි. මේ ඉන්නේ ඒ තමන්ගේ ගෑණියෝ මරපු මේ කොල්ලා. මූ තමයි තමන්ගේ ගෑණියෝ මරලා තියෙන්නේ. තමන්ගේ ගෑණි කියන්නේ දැන් වෙන මිනිහෙක් එක දෙන්නට එකට ඉන්න බැන්නම් වෙන් වුණානේ. තේරෙනවද? දෙන්නට එකට ඉන්න බැරි නම් වෙන් වුණා. ඊට පස්සේ ගෑණි වෙන මිනිහෙක් එක්ක ගිහිල්ලා ජීවත් වෙනවා. එතකොට මූට නැවතේ ගෑණි ඕනි වුණා. මූ මොකද කරේ? පස්සෙන් ගියා එන්න කිව්වා. අන්තිමට ගේ ගෑණියාවේ නෑ. මූ කරේ පිහියක් අරගෙන ආවා. රතගාලේ හැංගිලා හිටියා. ගෑණිට මැරෙනකන් ඇන්නා. අන්තිමට ඌත් ගිහිල්ලා උගේ වාහනේ නැගගෙන ගිහිල්ලා වෙන ලොරියකට පැනලා තමයි මැරෙන්න ගිහිල්ලා තියෙන එක තමයි කතන්දරේ. මෙතන වැඩිපුරම තියෙන්නේ මේ මිනිහාගේ මේ පිහියෙන් ඇනපු එකාගේ වැරද්ද. ගෑණිගේ නෙවෙයි. ගෑණි වෙන මිනිහෙක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ජීවත් වුණා තනියෙන්. හැබැයි මූට නැවත ගෑණිව ඕනි වුණා. මූ කරපු වැඩේ ගෑණිට කතා කරා ගෑණි ආවේ නෑ. මූට තියෙන තරහට ගෑණිට පිහියෙන් ඇනලා මූත් සියදිවි නසා ගන්න හැදුවා. හැබැයි මුගේ සියදිවි නැසුන්නේ නැහැ. මූ පොලිසියට අහුණා අන්තිමට ජීවිතාන්තය දරක්වක හිරේ ගියා. ජීවිතාන්තය දක්වා හිරේ ගියා. වසර 23ක් අනිවාර්යෙන් ඇතුළේ ඉන්න ඕනි. වසර 23කට පස්සේ තමයි ඇපිල් එකක් දාලා මොකද්ද කරන්න පුළුවන් කියලා බලන්න. ඒත් ෂුවර් නෑ එළියට එයිද කියලා. කොහොමද? නේද? අවුරුදු 23ක් හිරේ ඉන්නවට වැඩිය මැරෙන එක හොඳයි. අවුරුදු 23ක් කියන්නේ ජීවිතෙන් කොච්චර කාලයක්ද? මේ වගේ තරුණයෙක් නෙමෙයි තරුණයෝනේ ඉගෙන ගන්න ගිහිල්ලා තියෙන්නේ. ස්ටුඩන්ට් වීසා වෙන්න නැති ගොඩක් දුරට යන්නේ නැත්තේ. ඉතින් එහෙම ගිහිල්ලා දැන් දෙන්න අතර ප්‍රශ්න නම් වෙන් වෙයල්ලා. තොපිට කියන්න තියෙන්නේ තොපිලා දෙන්න අතර ප්‍රශ්න නම් තොපිලා දෙන්නට එකට ජීවත් වෙන්න වෙන තොපිලා දෙන්න වෙන් වෙයල්ලා. මේ විදිහට ගහමරාගෙන ජීවිත නැති කරගෙන අන්තිමට මරණ දණ්ඩනය හම්බ වෙලා ජීවිතාන්තය දක්වා හිරේ ගිහිල්ලා නවතින තැනට යන්නේ නැතුව බලා ඉක්මනට මේක ලිහිල් කරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් කතා බහ කරලා ජීවත් වෙයන්. එකෙක්ට තරහ යනකොට අනිත් එක ඉවසන්න පුරුදු වෙයන්. අන්න ඒක තමයි ඔතන ලොකුම තියෙන පිළිතුර. එකෙක්ට මල පයින්නකොට අනිත් එක ඉවසන්න ඕනි. එකෙක්ට මල පයින්නකොට අනිත් එකක් බල්ලෙක් වගේ බුර ගියොත් එහෙම මේක වැඩිපුර ගිහිල්ලා අන්තිමට පිහි ඇනුමක් මරණයක් දක්වා යනවා. අනිවාර්යෙන් මේක වෙනවා. ඒත් මේ වගේ සිද්ධියක් තමයි. උඹලට කියන්න තියෙන්නේ තොපිට එකට ජීවත් වෙන්න බැරි නම් වෙන් වෙයල්ලා. ඒක හොඳයිනේ නිකරුණේ හිරේ යනවට වැඩිය මරා ගන්නවට වැඩිය දැන් බලපන් මරා ගත්තොත් පිහියෙන් ඇන්නොත් ඔච්චර ඕනේ නැහැ. හොඳ පවර්ෆුල් පාරක් ගැහුවා කියමුකෝ. හොඳටම තරහ ගිහිල්ලා හයියෙන් පාරක් ගැහුවා ගෑණිට මිනිහා. අන්තිමට ගෑණි මැරෙනවා. මොකද වෙන්නේ? ඒ මිනිහා හිරේ යනවා. ඒ නිසා ඒ වගේ දේවල් කරගන්න ඕනේ නැහැ. එකට ජීවත් වෙන්න බැරි නම් උඹලා ජීවත් වෙන්න එපා. තේරෙනවද? අන්තිමට කාටද වටිනාකමක් තියන්නේ? දැන් ගෑණිගේ ජීවිතේ ගෑණිට වැඩකුත් නැහැ. මිනිහගේ ජීවිතේ මිනිහට වැඩකුත් නැහැ. මොකද අවුරුදු 23ක් හිරේ හිටපන්කොද? විඳවන්න ඕනේ මතක් වෙනවනේ. අයියෝ මම මේ කරපු මෝඩ වැඩේ කියලා. තේරෙනවද? දවසක් දෙකක් ඉන්නකොට දැන් හිරේ යනවා කියලා එයයි මැරෙන්නේ නැහනේ මරන්නේ නැහැ කියලා. හැබැයි දවසක් දෙකක් හිරේ ඉන්නකොට හිතෙනවා මොන අපායක්ද මේ කියලා. නේද? නිදහසක් නැහැනේ මචං. අවුරුදු ගාණක් ඉන්න කියන්නේ මොකද හෙට අනිද්දාද අවුරුදු 23ක්. අවුරුදු 23ක් හිරේ ඉන්න ඕනේ අනිවාර්යෙන්ම. ඊට වැඩිය ඇත්තටම මැරුණා නම් හොඳයි කියලා හිතනවා බා. මොනාටද හිරේ ගිහලා ජීවත් වෙලා? ඒ නිසා තොපිට ජීවත් වෙන්න එකට බැරි නම් තොපි ජීවත් වෙන්න එපා. මම ඒකයි කියන්නේ. ඔය කුකුල් කේන්තිකාරයොන්ට නැත්තම් ෂණික කෝපේ පිට වෙන උන් එක්ක ජීවත් වෙන්න යන්නත් එපා. ඒක දැනගෙන ගෑනු සමහර ගෑනු ඉන්නව හෙන මෝඩයි. හොඳට දන්නවා පිරිමියා මේ වගේ කියලා. හැබැයි ඌත් එක්කම හැමිනෙන්න යනවා. අන්තිමට උගෙන් ගුටි කාලා තමන්ගේ ජීවිතෙත් නැති කරගන්නවා. ඔන්න ඔක තමයි කතන්දරේ. ඕවා ගොඩාක් තියෙනවා. ඇයි ෂණික තීරණ වගේම තමයි. තේරෙනවද? ෂණික කෝපේ වගේ තමයි ෂණික තීරණත්. සමහර ගෑනු පැනලා යනවා. පැනලා යන්නේ කාත් එක්කද කියලාවත් හරියට දන්නේ නැහැ. වයසවත් දන්නේ නැහැ. තේරෙනවද? ඉතින් ඒ වගේ දේවල් කරන්න එපා. තොපිට මේ ජීවිතේ වටිනවා. තොපිට තේරෙන්නේ නැති වුණාට. තොපිලා හිතපන් උඹට තරහ ගිහිල්ලා මේක බලන උඹට තරහ ගිහිල්ලා උඹ ගැහුවොත් ගෑණිට පාරක් ඒ ගෑණි එකෙන් මැරුණොත් තෝ ජීවිතාන්තය දක්වා හිරේ යනවා. එතකොට තොගේ ජීවිතෙන් තියෙන වැරද්ද මොකක්ද? වැඩේ මොකද්ද? ඒ නිසා අතපය උස්සන්න යන්න එපා කවදාවත්. මේ වගේ තීරණ ගන්න යන්න එපා. හරි ගෑණිට කතා කරා ගෑණි බෑ කියනවා. ගෑනු කොච්චර ඉන්නවද ලෝකේ? නේද? මේ ලෝකේ ගෑනු කොච්චර ඉන්නවද? වෙන ගෑණියෙක් හොයාගන්න. මේ ලෝකේ මේ කොච්චර මිනිස්සු ඉන්නවද වෙන මිනිහෙක් හොයාගන්න. උඹ කැමති වෙන්න පුළුවන්. හැබැයි උඹට මරන්න බෑනේ. මරලා ලබා ගන්න දෙයක් නැහැනේ. දැන් මූ මැරුවා කියලා මේ ගෝතයා මේ ගෑණියෝ මැරුවා කියලා මුට මොකද්ද ලැබුණේ?
මුගේ ජීවිතෙත් තනිකර අපායක් වුණා මිසක් මුට කිසිම සැපදායක සතුටුදායක දෙයක් වුණේ නෑනේ. ඒක අහන අපිටත් මූත් එක්ක අවුල්නේ. මුට කිසිම සමාවක් දෙන්න ඕනේ නෑ කියන මතනේ හැමෝම ඉන්නේ. තේරෙනවද? ඒ නිසා ඒ වගේ දේවල් කරන්න යන්න එපා. උඹගේ ගෑණි වෙන්න ඇති. දැන් උඹගේ ගෑණි නෑ මෙහෙම කියමුකෝ. උඹගේ ගෑණි වෙන්න ඇති. උඹගේ ගෑණි වෙන මිනිහෙක් එක්ක නම් දැන් ඉන්නේ. උඹේ ගෑණිගේ පස්සෙන් ගිහිල්ලා ඒ ගෑණිට කතා කරන්න එපා. එකපාරක් දෙපාරක් කතා කරපන් ආවේ නැත්තම් ඒ ගෑණිව මරන්න යන්නවත් බලෙන් ගන්නවත් යන්න එපා. වැඩක් නැහැ මචං. මනුස්ස ආත්මයක් බලෙන් ගත්ත කියලා මනුස්සයෙක්ව බලෙන් තියාගත්ත කියලා උඹට ලැබෙන උඹ හිතන සැනසීම උඹට කවදාවත් ලැබෙන්නේ නැත. මොකද උඹ ළඟ ඒ හිත නැත දැන්. ඔහු ළඟ ඇත ඔබ ළඟ නැත. ඒක හොඳට මතක තියාගන්න. තේරෙනවද? දැන් තියෙන්නේ වෙන හිත ඒ ගෑණිගේ හිත තියෙන්නේ වෙන මිනිහෙක් ළඟ. උඹ ළඟ නෑ. ඒ නිසා උඹ නිකරුණේ ගිහිල්ලා තමන්ගේ ජීවිතේ නාස්ති කරගන්න එපා. මට ඕක තමයි කියන්න ඕනේ. මෝඩ ගෝතයෝ වෙන්න එපා. එකට ජීවත් වෙන්න බැරි නම් වෙන් වෙයල්ලා. හරිද? උඹගේ හුලඟක්වත් මට එපා. උඹගේ ඡායාවවත් මට පේන්න එපා කියලා. උඹේ හුස්මක්වත් මට වදින්න එපා කියලා වෙන් වෙයල්ලා. ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. නැත්තම් මේ විදියට මිනි මරාගෙන අන්තිමට බලට ඉන්න බැරි දෙන්නෙක්ට එකට ඉන්න ගිහිල්ලා නේද? ඉන්න බැරි දෙන්නෙක් එකට ඉන්න ගිහිල්ලා මිනි මරා ගන්නවට වැඩිය වෙන් වෙලා යන එක කොච්චර හොඳයිද බලපන්. ඔන්න ඔක තමයි මට කියන්න ඕනේ. මං ගිහිල්ලා මම සෑහන ෂෝ ජය වේවා. මෝඩ තීරණ ගන්න එපා. හොඳට හිතලා බලලා තීරණයක් ගන්න. ජය වේවා.